පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි උපෝසථාගාරවල ශාසනික වැදගත්කම පැහැදිලි කරමින් අනුරාධපුර පොළොන්නරු යුග වලට අයත් උපෝසථාගාර දෙකක් ගැන විස්තරයක් සපයන්න. උපෝසථාගාරවල ලියා ගන්න ඕනද? උපෝසථාගාරවල ශාසනික වැදගත්කම පැහැදිලි කරමින් අනුරාධපුර පොළොන්නරු යුග වලට අයත් උපෝසථාගාර දෙකක් ගැන විස්තර සපයන්න. අනුරාධපුර වලටයි. ඔව්. උපෝසථාගාර දෙකක්. ඔව්. ඔව් ඔව්. දැන් මේ දරුවෝ දන්නවද මේ උපෝසථාගාර වලින් සැලසෙන සේවාව මොකක්ද කියලා? සීමාවක්. සීමා මාලක කියලා හදාගන්න කරන්නේ. උපෝසථාගාරයි සීමා මාලකයි සමානයි. ඔව්. මේ පොහොය කර්මනේ කරන්නේ. පොහොය කර්ම කරනවා. භික්ෂුන් වහන්සේලා පොහොය කර්ම කරනවා කියන්නේ මොකද්ද? මොකද ඉන්නේ උපෝසථාගාරයි සීමා මාලක. අනුරාධපුර සීමා මාලකයක් තියෙනවා. ඉන්නකෝ දැන් අපි විතර කරගෙන යනකොට වැඩ තේරෙයි. උපෝසථාගාරවල ශාසනික වැද. එතකොට මේ සාමාන්‍යයෙන් භික්ෂු ශාසනයක් පවතින රටක උපසම්පදා භික්ෂූන් වහන්සේලා දැන් බුදුන් වහන්සේගේ කාලේ නම් මාසයකට දෙවතාවක් පොහොය කරා. පොහොය කර්මය. දැන් වර්තමානයේ මාසයකට එක සැරයක් පොහොය කරන්නේ පොහොය දවසට. මේ පොහොය කරනවා කියන්නේ දැන් කාතිනුත් වැරදි දෙනවා. දැන් මේ පන්තරවල ගෙන්න ඔව්. ඒගොල්ල මේ ස්වාමීන් වහන්සේලා ඒ සීමාවක ස්වාමීන් වහන්සේලා සම්මත කරගෙන ඉන්නවා මෙන්න මේ විහාරස්ථානයේ සීමා මාලකයක් තියෙනවා මේක තමයි අපි පොහොය කරන්න එන්නේ කියලා. එතකොට මේ සීමා මාලක දෙයාකාරයයි. මේ සීමා මාලකෙන් උපෝසථය කරනවා විතරක්ම නෙමෙයි තවත් ඒකේ කාර්යභාරයක් තියෙනවා උපසම්පදා කර්මය කරන ඒ වගේ. ඉතින් මේ උපෝසථාගාරයට රැස් වෙලා භික්ෂුන් වහන්සේලා ඒ වැඩ පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත අනුගමනය කරමින් තමාතින් යම්කිසි ඇවතක් සිදු වුණා නම් එතෙන්දි ප්‍රකාශ කරලා පස්සේ අවසානයේ නැවත ප්‍රාතිමෝක්ෂ කියවනවා. ප්‍රාතිමෝක්ෂ සජ්ජායනා කරනවා. ඒකෙන් අර බොහෝ වෙලාවට දැන් සතර පරාජිකා හැර ඉතිරිව සිදුවන වැරදි වලින් මේ විනය කර්මයෙන් නිදොස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. භික්ෂු ශාසන භික්ෂුන් වහන්සේලාගේ විනය කර්මය කරන ස්ථාන. කෙටියෙන්ම කියනවා නේද? ඊට පස්සේ දැන් අපිට මේ ආරම්භයේම පැරණිම උපෝසථාගාරය මොකද්ද හම්බෙනවා අපිට මොකක්ද දන්නවද? අනුරාධපුරයේ මහා විහාරය. අනුරාධපුරයේ මහා විහාරය කවුද ආරම්භ කරේ? මිහිඳු මහරහතන් වහන්සේ ආවට පස්සේ දැන් අර දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනාව වෙන පූජා කරානේ. කරාට පස්සේ කවුද මේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ ඒවා අවශ්‍ය ගොඩනැගිලි මේ විදියයි කියලා සැලසුම් කරා. දැන් මේ පසු කාලීනව දැන් මේ අනුරාධපුරයේ මහා විහාරයේ උපෝසථාගාරය කියන්නේ ලෝවා මහපාය. ලෝවා මහපාය ගල්කණු කීයක් තියෙනවද? එක පැත්තකට 40 ගානේ 1600ක් තියෙනවා ගල්කණු. ඔව් මේක ඉස්සෙල්ලා තට්ටු 12කට නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. හරි. ලෝවා මහපාය. ඊට පස්සේ දැන් මේ වගේ ඔව් හැබැයි මේකේ මේ ප්‍රයෝජන කිහිපයක් මාරන් තියෙනවා. හරිද? එතකොට දැන් මේ මහා විහාරයේ උපෝසථාගාරයේ ඔය ලෝවාමහාපාය තව අබේගිරිය දක්ඛිණගිරිය විහාරය ඒ කාලේ තිබුණා. දක්ඛිණගිරිය විහාරයේ ජේතවනාරාමය. අබේගිරිය මතකද? අබේගිරිය මේ අර කවුද මේ වලගම්බාව රජුරෝ
පලා යනකොට මහ කළු සිංහලයා පලා යනවා කියලා ගිරිනිකණ්ඨයා කෑ ගැහුවානේ. ඊට පස්සේ රජුරෝ දිනුවට පස්සේ ඇවිල්ලා ඒ ගිරිනිකණ්ඨයාගේ ආරාමයේ බිඳවලා එතන හැදුවා මේ විහාරස්ථානයක් හදලා ඒක අබේගිරි කියලා නම් කරුණා. පසුව ඒක වෙනම නිකායක් බවට පත් වුණා. හරි. තව දක්ඛිණගිරි විහාරය කියලා තිබුණා ඒ නිකායක්. ඊට පස්සේ මේ පසුව තුන්වෙනුව ඇති උනේ ජේතවනාරාමය. එතකොට මෙන්න මේ නිකායන් වල වෙන වෙනම උපෝසථාගාර තිබුණා. පොහොය කරන්න ඒ තැන් තිබුණා. නිර්මාණය කරගෙන. දැන් මහා විහාරයේ උපෝසථාගාරය තමයි ලෝවා මහපාය. ලෝවා මහපාය දුර්ගමුණු රජුරෝ මේ තමා කරලා තියන්නේ. මේක එක් මහලක කාමර 100ක් තිබිලා තිනවා. එතකොට මහල් දැන් පසුව මේ මහල් 9ක එතකොට කාමර 900ක් තියෙනවා. මේවා මේ භික්ෂූන් වහන්සේලාට ගේ ප්‍රයෝජන සඳහා නිර්මාණය කරපු දේවල්. මේකේ උපෝසථාගාරයේ විදියෙන් කටයුතු කරන ස්ථානයක්. එතකොට භික්ෂු ආරාමයක්. පොහොය දිනවල පහත මාලයේ ධර්මශාලාවක් විදියටද ප්‍රයෝජනයට ගත්තා මේ ලෝවා මහපායේ. ඊට පස්සේ මේක නවමාලකින් යුතුව තමයි හදලා තිබුණේ. සද්ධාතිස්ස රජතුමා මේක ප්‍රතිසංස්කරණය කිරීමේදී සත්මහල් බවට පත් කරා. මේ උපෝසථාගාරය සත්මහල් බවට පත් කරා. කවුද මේ තිස්ස රජුරෝ. තිස්ස කුමාරයා. සද්ධාතිස්ස. ප්‍රතිසංස්කරණය කිරීමේදී සත්මහල් මේකේ පහත මාලයේ ගල් කණු එක පෙළීට 40 ගාන 1600ක් තියෙනවා. මේ ගල් කණු නිර්මාණය කරලා තියෙන 12 වෙනි සියවසේ මහා පරාක්‍රම බහු රජු කියලා තමයි විචාරෙන්ගේ මතය තියෙන්නේ. ඉස්සර ගල් කණු වලින් තිබෙන්න පුළුවන් බොහෝ වෙලාවට දැව සහ වෙනත් බිත්ති gadol වලින් අරින් බැඳලා වෙන්න පුළුවන්. කොහොම හරි මේ 12 වෙනි සියවසේ මහා පරාක්‍රම බහු රජතුමා මේ ගල් කණු මේ 1600ක් පිහිටවුවා කියලා ඉතිහාසඥයෝ මත පළ කරනවා. එතකොට මේකේ වහලේ තඹ ලෝහයෙන් කරපු උළු වලින් තමයි සෙවිලි කරලා තියෙන්නේ මේ ගොඩනැගිල්ල. ඒකට තමයි ලෝවා මහා පාය කියලා තියෙන්නේ. ලෝහයෙන් ඒක මේ ආවරණය කරලා තිබුණ නිසා. එතකොට මහා පරාක්‍රම බහුරජුගේ පොළොන්නරුවෙත් ඉදි කරලා තියෙනවා අලාහන පිරිවෙන. අලාහන පිරිවෙන කියලා මේ වගේ උපෝසථාගාරයක් මේ නිර්මාණය කරලා තියෙනවා මේ මහා පරාක්‍රම බහුරජතුමා. ඉහළමාලයේ බද්ධ සීමා පාසාදයේ උපෝසථාගාරයක. ඒකේ මේ අලාහන පිරිවෙනේ ඉහත මාලයේ උපෝසථාගාරයක් තිබිලා තියෙනවා. චූල වංශයට අනුව මෙහි මහල් 12ක් තිබිලා තියෙනවා. මොකද මේ මහා පරාක්‍රම බාහු රජුරෝ පොළොන්නරුවේ ඉදි කරපු අලාහන පිරිවෙනේ මහල් 12ක් තිබිලා තියෙනවා. ඒකේ බද්ධ සීමා පාසාදය කියලා ස්ථානයක් තියෙනවා. ඒකත් උපෝසථාගාරයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.